මායා සපත්තු. පුංචි දුවේ පුතේ එක ගමක නිමාලි කියලා ගොඩක් දුප්පත් ගෑනු දරුවෙක් ජීවත් වුණා. අපේ නිමාලිට ලස්සන ඇඳුම් පැළඳුම් ලස්සන සපත්තු මේ මොනවත් තිබුණේ නැහැ. ඒත් අපේ නිමාලිගේ හිත හරිම හොඳයි. එයා හැමෝටම හරිම ආදරෙන් උදව් කරා. මෙයාට හිටියේ මෙයාගේ අම්මා විතරයි. අම්මේ මට ගොඩක් බඩගිනි. අපි මොනවද දැන් කන්නේ? පුතේ ගෙදර මුකුත් තිබුණේ නැහැ. ඒත් අම්මා තිබුණු එකම හාල් ටිකෙන් පුතාට කැඳ ටිකක් හැදුවා. මගේ පුතා ඒ ටික බොන්නකො ගිහිල්ලා. අනේ අම්මේ එතකොට ඔයා කන්නේ මොනවද? එහෙම බෑ. මගේ අම්මත් එන්නකෝ. අපි දෙන්න පුළුවන් විදියට ඒ ටික බෙදාගෙන කමු. අනේ අම්මේ එන්නකෝ. මං අම්මට ගොඩක් ආදරෙයිනේ. හරි දරුවෝ දැන් ඉතින් අඬන්න එපා. අපිට මේ අගහිගකම් කවදා හරි නැති වෙයිනේ. අනේ දෙවියනේ කවදා මේ දේවල් වලින් අපිට නිදහසක් ලැබෙයිද? ඉතින් අපේ පුංචි නිමාලි අම්මත් එක්ක කැඳ ටික බෙදාගෙන බීලා ගමේ ඉන්න අනිත් අයට උදව් කරන්න ගියා. අපේ පුංචි නිමාලිට ගමේ හැමෝම ආදරෙයි. මොකද අපේ පුංචි නිමාලිගේ හිත හරිම හොඳයි. මම කොහොමද ගමේ හැමෝටම උදව් කරන්නේ? ඒ වගේම මගේ අම්මටත්. මගේ අම්මා ගොඩක් දුක් විඳිනවා මම හින්දා. මේකට මොනා හරිම කරන්න ඕනේ. මෙහෙම හිත නිමාලි ගමේ තියෙන ලොකුම නුග ගහ ගාවට ඇවිදගෙන යනවා. පුංචි නිමාලිට පරණ සපත්තු දෙකක් හම්බෙනවා. අනේ කොච්චර දෙයක්ද මට ලස්සන සපත්තු දෙකක්. පුංචි නිමාලි මෙහෙම හිතලා මේ සපත්තු දෙක අතට ගන්නවා. අනේ හරිම ලස්සනයි. පරණ උනාට කැඩිලා නැහැ. මට දාන්න පුළුවන් වෙයි. ඒත් මේක කාගේ හරිද දන්නේ නැහනේ. අනුන්ගේ දේවල් ගන්න එපා කියලා අම්මත් කියලා තියෙනවනේ. ඒත් මේක පරණ නිසා අයින් කරපු දෙකක් වෙන්නේ නැති. ඒ නිසා මේක මම තියාගන්නවා. නිමාලි මෙහෙම හිතලා සපත්තු දෙක කකුල් දෙකට දාගන්නවා. අනේ දෙවියනේ මේ මොකද්ද මේ වෙන්නේ? මේ සපත්තු දිලිසෙනව නේද? ඒත් මෙච්චරම ටිකක් ඇවිදලා කරලා බලන්න ඕනේ. අනේ දෙවියනේ මට හයියෙන් දුවන්න පුළුවන්. මට ගොඩක් හයියෙන් දුවන්න පුළුවන්. මේක අම්මට කියනකම් මට ඉවසිල්ලක් නෑ. මෙච්චර වේගෙන් මම දිව්වමයි. මං හිතන්නේ මට හම්බෙලා තියෙන්නේ මායා සපත්තු දෙකක්. ඉතින් අපේ පුංචි නිමාලි මේ සපත්තු දෙක දාගෙන ගමේ හැමෝටම උදව් කරනවා. මොකද නිමාලිට දැන් වේගෙන් දුවන්න පුළුවන්නේ. එතකොට එයා ගමේ හැමෝටම ගමන් බිමන් වලට එයාලගේ බඩු භාණ්ඩ ආදී ඉක්මනින්ම ගිහින් දුවලා ගිහින් දෙනවා. දිනක් මේ ගැන ගමේ එක් නපුරු මිනිස්සෙක් බලාගෙන ඉන්නවා. අපේ නිමාලි යන වේගය ගොඩාක් වැඩිනේ. එතකොට ඒ නපුරු මිනිස්සයා හිතනවා මෙච්චර වේගයෙන් මේ දරුවා දුවන්නේ කොහොමද? අනිවාර්යෙන් අර සපත්තු දෙක නිසා වෙන්න ඕනේ. ඉතින් අපේ නිමාලිගෙන් මේ නපුරු මිනිස්සයා සපත්තු දෙක උදුර ගන්නවා. ළමයෝ මෙහාට දෙන ඔය සපත්තු දෙක. ඔයාට වැඩක් නැහෙනේ මේ සපත්තු මෙහාට දෙනවා. අනේ මාමේ මට මේක හම්බුනේ පරණ නුග ගහ යට තිබිලා. මේක පරණ සපත්තු දෙකක් නිසායි මම ගත්තේ. අනේ මාමේ මට ඒ සපත්තු දෙක දෙන්නකෝ. මොනවා? මේ සපත්තු දෙක මගේ. මේ සපත්තු දෙක මට ඕනේ. අහකට යනවා යන්න. අනේ අපේ පුංචි නිමාලිගේ මේ නපුරු මිනිස්සයා සපත්තු දෙක උදුර ගන්නවා. උදුර ගන්නවත් එක්කම මේ නපුරු මිනිස්සයා දඩාස් කියලා බිමට වැටෙනවා. මේ නපුරු මිනිස්සයා නිමාලිගේ සපත්තු දෙක දා ගන්නවා. ඒත් එයාට කිසිම බලයක් හම්බෙන්නේ නැහැ. මොකද මේ සපත්තු දෙකේ බලය තියෙන්නේ හිත හොඳ අයට විතරයි. මේක නිසා ඒ නපුරු මිනිස්සයා නැවත නිමාලිටම සපත්තු දෙක දීලා යන්න යනවා. ඉතින් අපේ නිමාලි ගමේ හැමෝටම ඒ වගේ මෙයාගේ අම්මට උදව් කරගෙන මේ සපත්තු දෙක දාගෙන ඉන්නවා.
ඉතින් අපේ නිමාලිගේ මේ හොඳ ක්‍රියාවන් වලට ගමේ හැමෝම නිමාලිට ආදරේ. දිනක් නිමාලිගේ ගමට අධික වර්ෂාපතනයක් ඇදහැරෙනවා. ඉතින් නිමාලි ඉක්මනින් දුවලා ගිහිල්ලා ගමේ හැමෝටම මේ ගැන කියනවා. ඒ කියන අතරේ නිමාලි දකිනවා නිමාලිලාගේ ගමේ පාලම කැඩිලා තියෙනවා. අනේ පාලම කැඩෙන්න වගේ යන්නේ. මේ වැස්සත් එක්ක පාලම කැඩුනොත් අපේ ගම යට වෙයි. ඉක්මනින්ම ගමේ අයව දැනුවත් කරන්න ඕනේ. මම ඉක්මනින්ම දුවලා යන්න ඕනේ ගමේ අයට මේක කියන්න. ඉතින් අපේ පුංචි නිමාලි ඉක්මනින්ම දුවලා ගිහිල්ලා මායා සපත්තු දෙකේ බලයෙන් ගමේ හැමෝම දැනුවත් කරනවා. අනේ නැන්දේ මාමේ ඉක්මනින් එන්න. පාලම කැඩෙන්න යන්නේ. තව චුට්ටයි තියෙන්නේ. ඉතින් ඔහොම අපේ නිමාලි හැමෝම දැනුවත් කරලා එයාලව එහා ගමට එක්ක යනවා. වර්ෂාපතනයේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඉතින් නිමාලි ගමේ හැමෝම එක්ක එකතු වෙලා එයාලගේ කැඩුණු පාලම හදලා එයාලා ආපහු ගම් වලට යනවා. ඉතින් නිමාලිගෙත් අම්මගෙත් අඟහිඟකම් ක්‍රමයෙන් අඩු වෙලා ඒ දෙන්න ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. මගේ පුංචි යාළුවනේ මායා බලය තිබුණේ මායා සපත්තු දෙකේ විතරමද? නෑ නේද? අපේ හොඳ හිත තමයි ඒ මායා බලය විදියට මිනිස්සුන්ට උදව් කරන්න නිමාලිට ශක්තියක් උනේ. ඉතින් මගේ ආදරණීය යාළුවොත් හැමෝටම හොඳ හිත පතුරන්න ඕනේ. කතන්දර ආච්චිගේ YouTube channel එකේ දෙවෙනි කතන්දරය තමයි මේ ඔයාලට ගෙනාවේ. ඉතින් මගේ යාළුවෝ හැමෝම මාව subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ කතාවෙන් ආයෙමත් හමු වෙමු. ගිහින් එන්නම්.